ආයිබෝවන් මගේ channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්නේ ගෝවා සීනි සම්බල් එකක් සාදා ගන්න ආකාරය. මේක කිරිබත් පාන් වගේ ඕනම දෙයක් එක්ක මාරම රසක් තියෙන්නේ. ඔයාලත් මේක හදලා බලන්න. අපි දැන් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මම මෙතන ගෝවා ග්‍රෑම් 250ක ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ. ඒක හොඳින් සෝදලා පිරිසිදු කරගෙන කුඩා තීරු වලට කපා ගන්න. මෙන්න මේ පේන විදිහට ඔයාලා කපා ගන්න. ඒක අපි භාජනයකට දාගමු. ඒකට සීනි, කෑලි මිරිස්, ගම් මිරිස්, කහ, අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගෙන මේක හොඳට කලවම් කරගන්න. කලවම් කරලා ඒක පැත්තකින් තියාගන්න. ඊට පස්සේ අපි මෙන්න මේ ටික සූදානම් කරගන්න ඕන. රම්බ, කුඩාවට කපාගත් සුදු ලුණු, බී ලුණු, කුරුඳු පොතු, කරඳ මුංගු, අමු මිරිස් හෝ නයි මිරිස්, කරපිංචා. දැන් අපි භාජනය ලිපේ තියලා තෙල් ටික රත් වෙනකොට මුලින්ම අපි සුදු ලුණු ටික දාගමු. ඊට පස්සේ බී ලුණු, කුරුඳු පොතු, කරඳ මුංගු ටික දාලා අපි මේක කලවම් කරගමු. රන්වන් පාටට එන විට රම්ප කරපිංචා ටික දාගන්න. ඊට පස්සේ අපි ඒකට අර කවලම් කරගත්තු ගෝවා මිශ්‍රණය දාලා නැවතත් සීනි හැඳි දෙකක්, ගම් මිරිස් කුඩු, තේ හැඳි කාලක් වගේ දාගන්න. ඊට පස්සේ උඩින් මම නම් දැම්මේ නයි මිරිස් දාලා ලිප ඔෆ් කරලා කලවම් කරගන්න. ඔයාලත් මේක හදලා බලන්න. හරිම රසයි. ගිහින් එන්නම්.